අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ කොහොමද අපි මේ ස්කෝ එක හදාගන්නේ කියලා. එතකොට අපි බැලුන් එක සෙටප් කරා, බැලුන් එක ක්ලික් කරාම මේකේ පොසිෂන් එක චේන්ජ් වෙන වෙනස් කරා. එතකොට අපි අද බලමු කොහොමද බැලුන් එකක් උඩ ක්ලික් කරාට පස්සේ ඒකට ස්කෝ එකක් එකතු කරගන්නේ කියලා. ඒකට මම යනවා බැලුන් එකේ ස්ක්‍රිප්ට් එකට. බැලුන් එක උඩ ක්ලික් කරලා බැලුන් ස්ක්‍රිප්ට් කියන එකට යනවා. මම මේකේ මුලින්ම උඩම වේරියබල් එකක් හදාගන්නවා int in type එකෙන් ස්කෝ කියලා. හරි ඊට පස්සේ ස්කෝ එක අපි ඉනිෂියලි assign කරගන්නේ 0 වලට. ඊට පස්සේ on mouse down. ඒ කියන්නේ මෙන්න මේ බැලුන් එකකට ක්ලික් කරාම නේ ලකුණක් වැඩි වෙන්න ඕනේ. එතකොට අපි ඒක දානවා int sorry ස්කෝ එක වැඩි කරන්න එකකින් කියලා අපි ප්‍රෝග්‍රෑම් කරනවා. එතකොට දැන් මේ ස්කෝ එක බිඳුවට ඉනිෂියේට් වෙලා තියෙනවා. ඊට පස්සේ ක්ලික් කරන හැම වෙලාවකම ස්කෝ එක එකකින් වැඩි වෙනවා. දැන් මේක ස්ක්‍රීන් එකේ පෙන්වන්න ඕනේ. ඒක පෙන්වන්න අපි Unity වලට ගිහිල්ලා අපි මෙතන ප්ලස් ක්ලික් කරලා අපි මෙතන යනවා UI කියන එකට. UI section එකේ තියෙනවා text කියලා. text mesh pro කියලා තියෙනවා. ඒතර මම ඒකට ක්ලික් කරනවා. ක්ලික් කරාම අපිට text එකක් එනවා. ඔයාට import tm essentials කියලා වටනත් ඒක import කරලා ගන්න. එතකොට මේ මගේ text එකක් වටුණා. දැන් text එක තියෙන තැන අපිට හරියට පේන්නේ නැහැ. ඒ නිසා අපි මේක මම දෙන්නම් මේක rename කරගන්න sco කියලා. sco text කියලා. හරි. ඊට පස්සේ මම මේක double click කරොත් එහෙනම් අපිට මේකේ තියෙන තැන හොයාගන්න පුළුවන්. හරි. දැන් මම මේක move කරනවා. ස්ක්‍රීන් එකේ මැදට මම උඩට වගේ ගන්නම්. අරගෙන මම මේකේ default තියෙන new text කියලා ඒක මම මේ හරියට වගේ අරගෙන size එක ලොකු කරගන්නවා 80ක් විතර දෙමු. හරි ඊට පස්සේ new text කියන බිඳුව කරගමු. 80ක් මදි වගේ 100ක් ඒ වගේ දීලා ඊට පස්සේ මම මේක bold කරගන්නවා. මම මේකේ පාට වෙනස් කරගන්නවා කහ පාටට. හරි ඔය විදිහට වෙනස් කරා මම මේක තව පොඩ්ඩක් center කරගන්නවා මෙතනින්. හරි ඔය විදිහට තියාගත්ත score එක මේ තියෙන ටෙක්ස්ට් එකක්. ඒතකොට මේක අපි අර score කියලා අපි අතන variable එකකදී program එකේ ඒක වෙනස් වෙන විදිහට මේ score text එකත් වෙනස් වෙන්න ඕනේ. හරි. මේ හදපු ටික save කරගමු. save කරලා මම ආපහු program එකට යනවා. program එකට ගිහිල්ලා මම මෙතන අපි දැන් අර text එක වෙනස් කරගන්න එක. අපි මේ text එක මේකට import කරලා ඒ text එක අර බිඳුව කියලා අපි type කරපු value එක මේ score එක අනුව වෙනස් වෙන්න හදමු. ඒකට අපි ඉස්සෙල්ලා මේ text අර හදපු text element එක ගන්න ඕනේ මේකට. ඒකට අපි type කරනවා public කියලා මුලින්ම අනිවාර්යෙන් public කියලා type කරන්න. ඒකට තමයි අපිට මේ text එක මේ program එකට assign කරන්න පුළුවන්. ඊට පස්සේ අපි දානවා text mesh pro GUI කියලා. GUI text mesh pro GUI කියලා type කරලා ඊට පස්සේ අපි නිකන් නවත්තනවා score text හරි මොකක් හරි. මේ විදිහට දෙනවා. මේ විදිහට දුන්නාම අපිට පුළුවන් Unity එකේ දැන් මම බැලුන් එකට ගියොත් එහෙම ඔයාලට පේනවා මෙතන score text කියලා none කියලා වැටලා තියෙනවා. එතකොට මේ මෙතෙන්ට අපිට මේ score text එක drag කරලා drop කරන්න පුළුවන්. මේ අපි හදපු canvas එකේ score text එක මෙතෙන්ට දාන්න පුළුවන්. reference එකක් විදියට. ඊට පස්සේ දැන් මේක මේ program එකට access කරන්න පුළුවන් balloon script එකට. balloon script එකට access කරලා අපි මේකේ text එක මේ බිඳුව වෙනස් කරනවා score එකත් එක්ක. ඒකට අපි කරන්නේ මෙතන score එක වැඩි වෙද්දී score එක මුලින් වැඩි කරලා ඊට පස්සේ අපි කරන්නේ score එකේ score text එකේ මෙන්න මේකේ score text එක අපි ගත්ත object එකේ score text එකේ dot text එක සමාන කරනවා score එකට කියන්නේ score int variable එකට අපි පෙන්නන text එක නිසා අපි int variable එක string කරලා තමයි ඒකට දෙන්න ඕනේ. හරි මේ විදිහට දුන්නාම ලකුණක් වැඩි වෙන හැම වෙලේම score text එකත් වෙනස් වෙනවා. දැන් අපි මේක run කරලා බලමු.
හරි ඔයාලට පේනවා බැලුන් එක ක්ලික් කරන සැරයක් ගානේ ඒකේ ලකුණ වෙනස් වෙනවා. හරි ඒකත් හරි. දැන් අපි ගේම් එක ප්‍රෝග්‍රෑම් කරගෙන තියෙන්නේ ස්කෝ සිස්ටම් එකත් එක්ක. එතකොට අපි ඊළඟට දැන් කරන්න හදන්නේ මේ බැලුන් එක යූසර් ක්ලික් නොකර මේ බැලුන් එක මේ විදිහටම උඩටම ගියොත් මේ ගේම් එක ඕවර් වෙන්න ඕනි. අපි දැනට ඕවර් වෙන්නේ නැහැ. ඔයාලට පේනවා බැලුන් එක ගිහිල්ලා නතර වෙනවා කිසියම් පොසිෂන් එකක. ඒකේ වැලියු එක බැලුවොත් එහෙම මෙතන 6ට වඩා අපි ප්‍රෝග්‍රෑම් එක ලියලා තියෙන්නේ 6ට වඩා අඩුයි නම් උඩට එන්න කියලා. මේකේ තියෙන එක පොයින්ට් එක තමයි මේක 6ට වඩා චුට්ටක් උඩට යනවා. අපි ඒක වාසියක් කරගෙන අපි ප්‍රෝග්‍රෑම් එක ලියමු. else if transform.position එක y ගේ විශාලයි නම් හෝ සමානයි නම් 6ට වඩා sorry 6ට ඊට පස්සේ අපි මොකද කරන්නේ අපි ලෝඩ් කරනවා මෙනු සීන් එක scene manager.load scenes අපි මෙනු එක ලෝඩ් කරමු. දැන් බලමු මේක වැඩ කරන විදිහ. බැලුන් එක නම් මම ක්ලික් කරන්නේ අපි බලමු මෙනු සීන් එක ලෝඩ් කරනවාද කියලා. ඔව් දැක්කනේ ගේම් එක ඕවර් වෙනවා මෙනු සීන් එක ලෝඩ් කරනවා. හරි මම දැනට මේ වීඩියෝ සීරීස් එක මෙතනින් ඉවර කරනවා. ඔයාලට පුළුවන් මේකට ඇති වෙනකන් ඔයාලට පුළුවන් මේක බැලුන් ගාන වැඩි කරන්න එක එක්ස්පෙරිමන්ට් ගන්න ඊට පස්සේ සහ මේකේ මේ බැලුන් මම ඩුප්ලිකේට් කරොත් එහෙම කියන්නේ බැලුන් දෙක තුනක් දැම්මොත් එහෙම බලා ගන්න පුළුවන් තියෙන අවුලක් තමයි දැන් අපිට බැලුන් දෙක තුනක් තියෙනවා control D ඔබලා ඩුප්ලිකේට් කරා හැබැයි මේ ස්කෝ සිස්ටම් එක හරියට වැඩ කරන්නේ නැහැ. ඒකට හේතුව අපි මේ බැලුන් එක ඇතුළේම තමයි ස්කෝ සිස්ටම් එක ලියලා තියෙන්නේ. එතකොට මේක අපි එළියෙන් වෙනම ගේම් මැනේජර් එකක් හදලා ඒකේ තමයි ස්කෝ එක මැනේජ් කරන්න ඕනේ. ඒතකොට තමයි හරියටම ස්කෝ එක වැඩ කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඒක try කරලා බලන්න. මම මේ වීඩියෝ සීරීස් එක මෙතනින් ඉවර කරනවා. මම හිතනවා ඔයාලා ගේම් එකක් හදන හැටි ගැන බේසික් අයිඩියා එකක් මේ වීඩියෝ එකෙන් ගන්න ඇති කියලා.